Hello guys, ඉතින් ඔන්න අපි තවත් PC build එකක් හදන්න තමයි මේ last වෙන්නේ RTX 2088 GB card එකක් use කරලා. ඉතින් 2080 card එකත් ඔයගොල්ලන්ට පේනවා topම condition එකේ තියෙනවා. condition එක ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට superiorටම තියෙනවා. C port එකකුත් අන්තර්ගත වෙනවා මේ output panel එකේ. ඉතින් මේ හරි RGB scene එකකුත් තියෙනවා. power එකත් ලොකුවට නැහැ. සාමාන්‍යයෙන් 2080 කියලා කියන power සාමාන්‍යයෙන් යන card එකක්. නමුත් මේකේ තියෙන්නේ 8 pin එකක් සහ 6 pin එකක් අන්න ලොකු වාසියක්. නැත්තම් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 8 pin දෙකක් විදියට ලොකු power supply දාලා ලොකු විදියට කරන්න ඕනේ. ඉතින් එහෙම කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් high C supply එකක් දාලා හොඳට වැඩ ටිකක් කරගන්න පුළුවන් සුපිරි කාඩ් එකක් තමයි ඔන්න අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ PC build එකට සම්පූර්ණ full set complete set එකක් තමයි අපි අරන් ඇවිල්ලා තියෙන රුපියල් 2,10,000ක් තමයි වෙන්නේ. 16GB RAM එක 512GB NVMe එක EZ390 වගේ ලොකු boards use කරලා fan 7ක් දාපු ලොකු casings 24 inch IPS frameless monitors keyboard mouse cables ඔක්කොම include වෙනවා. දැන් අපි බලමු අනිත් components මොනවද කියලා. ඉතින් මේ තියෙන guys board එක ඇවිල්ලා MSI EZ390 390 board එක. මෙතනින් එහාට ආයි boards නැහැ. අවසාන board එක 9th generation අවසාන board එක අපි දාලා තියෙන්නේ. නමුත් අපි use කරලා තියෙන processor එක Core i5 8th generation. ඕන නම් 9th generation දාලා දෙන්න. තව රුපියල් 5000ක් 6000ක් තමයි වැඩි වෙන්නේ. නමුත් 8th generation නැති 8th generation එකේ වැඩක් කරගන්න පුළුවන්. bottleneck කියලා කියන සමහරක් කට්ටිය bottleneck නැහැ. සමහරක් වැඩවලදී 110ක 15ක bottleneck එකක් එන්න පුළුවන්. නමුත් totally ගත්තොත් එහෙම bottleneck එකකින් තොරව ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් 2080 16GB RAM i5 8 gen කියලා කියන්නේ ලොකුවට bottleneck එකක් නැහැ. සමහරක් දේවල් වලදී FPS එක drop වීමක් වෙන්න පුළුවන්. සමහරක් ලොකු games වල. ඉතින් board එකත් ඔයගොල්ලෝ බලා ගන්න top condition එකේ තියෙනවා 512GB NVMe එකක් දෙනවා. 512GB NVMe එකක් දෙනවා. අනිවාර්යයෙන් අපි storage පැත්තත් කල්පනා කරලා තිනවා මේ PC build එකේ. 512GB NVMe එකක්. ඒ වගේම Kingston Fury එකේ 16GB RAM එකක් දාලා තිනවා. 8GB දෙකක් විතර 3200 දක්වා ස්පීඩ් එකක් කරනවා RAM එක. ඉතින් මේ ටික තමයි දැන්ට මූලිකම components ටික PC build එකේ. ඉතින් guys ගොඩක් ඉන්නේ RGB වලට කැමති කට්ටිය. ඔන්න අපි මේ වගේ ARGB extension cables දෙකක් free දෙනවා GPU එකට සහ 24 pin motherboard එකට එන විදියට තමයි මේ ARGB cables ටික include වෙන්නේ. අපි දැන් build එක ගහලාම බලමු කොහොමද කියලා. මේ cables එහෙම දාලා fan 7ක් දාලා 2,10,000ට යන PC එකේ look එක කොහොමද කියලා. ඉතින් මේක අපි free දෙන්නේ. මේකත් සාමාන්‍ය දෙකම රුපියල් 6,000ක් විතර වගේ වටනවා දෙකම. ඉතින් අවුලක් නැහැ. ඔන්න අපි ලොකු offers දෙනවා ඔන්න ඔයාලට. ඉතින් මිස් කරගන්න එපා. අපි ගේන්නේ ලොකු quantity එකක් නෙමෙයි. සාමාන්‍ය පොඩි quantity එකක් තමයි ගේන්නේ. දැම්ම PC build එක ආයෙ කරගන්න. දැන් අපි යමු PC build එකේ වීඩියෝ එකට. ඉතින් guys අපි cool එක අරන් තියෙන්නේ සුපිරි cool එකක්. නිකන් normal coolers නෙමෙයි. නිකන් RGB වැඩ කරන coolers නෙමෙයි. ඔන්න ARGB